යාඥාව මොකද්ද? පියාණන් සමග අපි කතා කිරීමයි. පියාණන් සමග කතා කරන්නේ කොහොමද? ඔබගේ හදවත ඇති දේ ඉල්ලීම. යේසුස් වහන්සේ කිව්වා ඉල්ලාපන්න එවිට දෙන්න ලැබේ, සොයාපන්න එවිට නුඹලා සම්භ වේ. යරමියා 33:3 කියනවා මට යාඥා කරන්න එවිට නොදන්න බොහෝ දේවල් උන්වහන්සේ පෙන්නනවා කියලා. එනිසා යාඥාව කියන්නේ ඉතා ගැඹුරු දෙයක්. යාඥාව තමයි හැම දෙයකටම පිළිතුර. යාඥාව තමයි උන්වහන්සේගේ ජයග්‍රහණය සොයාගන්න ස්ථානය. අපිට උන්වහන්සේ දීලා තිබෙනා ස්වර්ගික ආධිපත්‍ය, ස්වර්ගික ආශිර්වාදය අපි උරුම කරගන්න ස්ථානය තමයි යාඥාව. යාඥාව දැස බලද්දී හැමතිස්සෙම අපේ නමස්කාරයට වඩා යාඥාව වැදගත් වෙනවා. අපි යේසුස් වහන්සේ දිහා බැලුවොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා යේසුස් වහන්සේ යනන් වහන්සේගේ පුත්‍රයා වෙලා යාඥා කරේ කියලා. මොකද ලෝකේ අපි ජීවත් වෙන හැම කෙනෙක්ම යාඥාව අවශ්‍ය වෙනවා. ඒක නිසා යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වෙනකොට අමතක කරන්නේ නැතුව පියාණන් වහන්සේගේ හැම උදෑසනකම රාත්‍රියකම කතා කරන්න ගියා. ඔබ බයිබලයේ අවුරුදු 20ම හරියට කිව්වොත් අපිට පේනවා ගෝලයේ නිදාගෙන ඉන්න යේසුස් වහන්සේ යනවා කියලා පියාණන් වහන්සේ කතා කරන්නේ. එන යාඥාව හැම කෙනෙක්ම පොදුවේ යාඥාව කියන්නේ අපි හැම කෙනෙක්ම කළ යුතු දෙයක්. ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන යාඥාව ඔබගේ ජීවිතය අවශ්‍යයි. ඔබට ගැඹුරු දේවල් දැනගන්න ඕනද? ඔබට ආශිර්වාදය දැනගන්න ඕනද? ඔබගේ ආත්මික ජීවිතය ගැඹුරට යන්න ඕනද? ඒවට යතෝ තමයි යාඥාව. මම විශ්වාස කරනවා මේ දේ ඔබට